PCOS එහෙමත් නැත්නම් බහුකෝෂ ඩිම්බකෝෂ සින්ඩ්‍රෝමය. මේක ඇත්තටම ලොව පුරා මිලියන ගණනක කාන්තාවන්ට බලපාන දෙයක්. හැබැයි අපි මේ PCOS එක්ක සම්බන්ධයි කියලා හිතාගෙන ඉන්න ලොකුම අවදානමක් ඒක ඇත්තටම වැරදි වැටහීමක් වෙන්න පුරුවන්ද? අන්නේ පුදුම හිතන අරුත් සොයා ගැනීම ගැන තමයි අද අපි ගැඹුරින්ම කතා කරන්න යන්නේ. මේ අලුත් සොයා ගැනීම ඇත්තකම PCOS සහ දියවැඩියාව හෘද රෝග අතර තියෙන සම්බන්ධය ගැන අපි මෙච්චර කල් හිතාගෙන හිටපු හැමදේම වචනේ පරිසමාප්තාර්ථයෙන්ම කනපිට හරවනවා. හරි. එහෙනම් මුලින්ම අපි හරියටම බලමු මොකක්ද මේ PCOS කියන්නේ කියලා. මේක ඇත්තටම හිතනවට වඩා සුලභ ඒ වගේම ටිකක් සංකීර්ණ තත්ත්වයක්. සරලවම කිව්වොත් මෙහෙමයි. PCOS කියන්නේ අපේ ශරීරයේ හෝමෝන පද්ධතියටයි පරිවෘත්තීය ක්‍රියාවලියටයි ඒ කියන්නේ ශරීරයේ ශක්තිය පාවිච්චි කරන විදිහටයි එකපාරටම බලපාන තත්වයක්. ඉතින් මේ හෝමෝනවල වෙන අසමතුලිතතාවය ජීවිත කාලය පුරාම සෞඛ්‍යයට ඒකට විදිහට බලපෑම් ඇති කරන්න පුළුවන්. හොඳයි. මේක කොච්චර සුලභද කියලා හිතුවොත් බලන්නකෝ ලෝකේ කාන්තාවන් 10 දෙනෙක් ගත්තොත් ඒකෙන් එක්කෙනෙකුටත් වඩා මේ තත්වය තියෙනවා. ඒ කියන්නේ 10% ඉඳන් 15% දක්වා වගේ ලොකු ප්‍රතිශතයක්. දැන් අපි බලමු කොහොමද මේක හඳුනාගන්නේ. ඒ කියන්නේ රෝග විනිශ්චය ගැන. වෛද්‍යවරු කොහොමද හරියටම කෙනෙක්ට PCOS තියෙනවා කියලා තීරණය කරන්නේ? ඒකට එයාලා පාවිච්චි කරන නිශ්චිත නිර්ණායක වගයක් තියෙනවා. මෙන්න මේකයි මූලිකම නීතිය. වෙනත් රෝග තත්ත්වයන් නිසා මේ ලක්ෂණ ඇති වෙලා නැහැ කියලා තහවුරු කරගත්තට පස්සේ ප්‍රධාන නිර්ණායක තුනක් තියෙනවා. අන්නේ තුනෙන් අඩුම තරමේ දෙකක්වත් තියෙන්න ඕන. හොඳයි. මොනවද නිර්ණායක තුන? පළවෙනි එක තමයි අක්‍රමවත් ඔසප් චක්‍ර. දෙවෙනි එක ඇන්ඩ්‍රොජන් ඒ කියන්නේ පිරිමි හෝමෝන මට්ටම ශරීරයේ ඉහළ යන එක. අනේ ඒක තමයි සමහර වෙලාවට කුරුල්ලෑ වැඩි වෙන්න අනවශ්‍ය රෝම වර්ධනය වෙන්න හේතුව. තුන්වෙනි එක තමයි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකකින් බැලුවම ඩිම්බ කෝෂවල පොඩි පොඩි කෝෂ ඒ කියන්නේ සිස්ට්ස් ගොඩක් පේන්න තියෙන එක. දැන් අර මම කලින් කිව්ව දෙවෙනි කාරණය ඒ කියන්නේ ඇන්ඩ්‍රොජන් හෝමෝන් මට්ටම ඉහළ යන එක මේ පින්තූරෙන් හරිම පැහැදිලි. මේකට කියන්නේ ෆෙරිමන් ගැල්වේ ලකුණු ක්‍රමය කියලා. මේකෙන් කරන්නේ හරිම සරල දෙයක්. ශරීරයේ විවිධ කොටස්වල තියෙන රෝම වර්ධනය දිහා බලලා ඒකේ ප්‍රමාණය අනුව හෝමෝන මට්ටම ගැන අදහසක් ගන්න එක. හැබැයි දැන් තාක්ෂණයත් එක්ක මේ රෝග විනිශ්චය කිරීමේ ක්‍රම තවත් දියුණු වෙලා. උදාහරණයක් විදිහට AI, ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරන අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් වලින් ඩිම්බ කෝෂවල තත්ත්වය හරිම නිවැරදිව බලන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ජාන පරීක්ෂණ වලින් ඒ වගේම අපි බඩවැල් වල ඉන්න ක්ෂුද්‍ර ජීවීන් විශ්ලේෂණය කරලා පවා මේ රෝගයට බලපාන මූලික හේතු හොයාගන්න දැන් උත්සාහ කරනවා. හරි. රෝගය හඳුනාගත්තට පස්සේ ඊළඟට තියෙන ලොකුම දේ තමයි මේ තත්ත්වය කළමනාකරණය කරන එක. මෙතනදී වැදගත්ම දේ තමයි මේකට තියෙන ප්‍රවේශය එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙන්න ඕනි කියන එක. මේ හැම දෙයකම අත්‍යවාරම තමයි ජීවන රටාව. PCOS කළමනාකරණය කරන්න පටන් ගන්නකොටම වෛද්‍යවරු නිර්දේශ කරන පළවෙනිම දේ තමයි සමබර ආහාර වේලක් සහ නිතිපතා කරන ශාරීරික ක්‍රියාකාරකම්. මේක රෝග ලක්ෂණ පාලනයට විතරක් නෙවෙයි මුළු ශරීර සෞඛ්‍යයටම අත්‍යවශ්‍ය දෙයක්. දැන් බලන්න මේ වගුවෙන් හරිම පැහැදිලිව පේනවා කොහොමද එක් රෝග ලක්ෂණයට වෙන වෙනම ඉලක්කගත ප්‍රතිකාර තියෙන්නේ කියලා. උදාහරණයක් ගත්තොත් ඔසප් චක්‍රය අක්‍රමවත් නම් ඒකට හෝමෝන අඩංගු උපත්පාලන ක්‍රම දෙනවා. සඵලතාවය, ඒ කියන්නේ දරුපල සම්බන්ධ ගැටලු තියෙනවා නම් ඩිම්බ මේරීම උත්තේජනය කරන ඖෂධ වර්ග තියෙනවා. ඒ කියන්නේ හැමෝටම එකම බෙහෙත නෙවෙයි, ගැටලුවට හරියනම විසඳුම තමයි දෙන්නේ. හරි. දැන් තමයි අපි මේ කතාවේ වැදගත්ම ඇත්තටම පුදුම හිතනම කොටසට එන්නේ. මොකද මෙතෙක් කල් අපි හැමෝම PCOS එක සම්බන්ධයි කියලා හිතාගෙන හිටපු ලොකුම සෞඛ්‍ය අවධානම් ගැන අපේ මුළු අදහසම වෙනස් කරපු සොයා ගැනීමක් ගැනයි මම දැන් කියන්න යන්නේ. අපි දශක ගාණක් තිස්සේ අහලා තියෙන දෙයක් තමයි PCOS තියෙනවා නම් දියවැඩියාවයි හෘද රෝගයි හැදීමේ අවදානම වැඩි කියන එක. ඒක ඇත්ත. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ PCOS නිසාමද මේ රෝග හැදෙන්නේ? ඒ කියන්නේ PCOS කියන්නේ ඍජු හේතුමක්ද නැත්නම් මේ දෙක අතර තියෙන්නේ වෙන සම්බන්ධයක්ද? අන්න ඒ ප්‍රශ්නෙට තමයි පරිශකයේ උත්තර හොයලා තියෙන්නේ. ඒකට උත්තරය දැනගන්න කලින් අපි පොඩි දෙයක් තේරුම් ගමු. සම්බන්ධතාවය සහ හේතුඵල සම්බන්ධය කියන්නේ දෙකක්. සම්බන්ධතාවය කියන්නේ දේවල් දෙකක් එකම කාලේ සිද්ධ වෙන එක. හේතුඵල සම්බන්ධය කියන්නේ එකක් නිසා අනික සිද්ධ වෙන එක. හරිම සරල උදාහරණයක් කිව්වොත් අවුව කාලෙට අයිස්ක්‍රීම් විකිනන එකත් වැඩි, දියේ ගිනන අයත් වැඩි. දැන් අයිස්ක්‍රීම් විකිනන එකයි දියේ ගිලන එකයි අතර සම්බන්ධයක් තියෙනවා. හැබැයි අයිස්ක්‍රීම් කෑවට කවුරු දියේ ගිලන්නේ නැහෙනේ. ඒ කියන්නේ ඒක හේතුව නෙවෙයි. මෙතනදිත් වෙන්නේ අන්න ඒ වගේ දෙයක්. මෙන්න මේ පරිශ්‍රණයේ ප්‍රධානිය වෛද්‍ය මාග්ගුඩායිසි කීප දේ අහන්න. එයා කියනවා අපි හොයාගත්තා PCOS කියන්නේ දියවැඩියාවට
හෘද රෝගවලට ඒමල්මෙට් නම් ආඝාතයට සෘජු හේතුවක් නෙවෙයි කියලා අපිම පුදුම වුණා. මම මේ ප්‍රතිඵල වෛද්‍යවරු ඉන්න ශාලාවක ඉදිරිපත් කරද්දී මුළු ශාලාවම ගල් ගැහුණා වගේ නිශ්ශබ්ද වුණා කියලා. බලන්න ඒකෙන් හිතාගන්න පුළුවන් මේක වෛද්‍ය ක්ෂේත්‍රයට කොච්චර ලොකු කම්පනයක් වෙන්න ඇතිද කියලා. එහෙනම් ඇත්තටම මොකක්ද මෙතන වෙන්නේ? පර්යේෂකයෝ හොයාගත්ත පොදු හේතු සාධක 3ක් තියෙනවා කියලා. ඒ තමයි තරුපාරුකම. එහෙමත් නැත්නම් ඉහළ BMI අගයක් තියෙන එක, ඉහළ ටෙස්ටෝස්ටෙරෝන් මට්ටම් සහ SHBG කියලා රුධිර ප්‍රෝටීනයන් අඩු වෙන එක. වැදගත්ම දේ තමයි මේ කාරණා තුන PCOS හදන්නත් හේතුවක්, ඒ වගේම දියවැඩියාව හදන්නත් හේතුවක්. ඒ කියන්නේ PCOS දියවැඩියාව හදන්නව නෙවෙයි, මේ දෙකම පටන් ගන්නෙ එකම තැන් වලින්. ඉතින් මේ අලුත් අවබෝධයත් එක්ක PCOS වලට සත්කාර කරන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අපි දැන් හැමෝටම එක වගේ ප්‍රතිකාර කරන එකෙන් මිදිලා එකෙක් පුද්ගලයාටම ගැලපෙන හරිම නිර්වැඩිය ප්‍රතිකාර ක්‍රම දිහාවට ගමන් කරමින් ඉන්නේ. මේකේ තියෙන ලොකුම වෙනස තමයි දැන් නිකන්ම PCOS තියෙනවා කියලා ලේබල් කරන එක නවත්තලා ඒ වෙනුවට හරියටම බලනවා මේ පුද්ගලයාට තියෙන නිශ්චිත අවදානම් සාධක මොනවාද කියලා. කෙනෙක්ට ප්‍රධාන ප්‍රශ්නයක් තරබාරුකම වෙන්න පුළුවන්. තව කෙනෙක්ට ඉහළ ටෙස්ටෝස්ටෙරෝන් මට්ටම වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට පුද්ගලයාටම විශේෂිතව ප්‍රතිකාර කරන එකට තමයි නිර්වෛද්‍ය වෛද්‍ය විද්‍යාව එහෙමත් නැත්නම් ප්‍රිසිෂන් මෙඩිසින් කියලා කියන්නේ. එතකොට අනාගතයේදී සෞඛ්‍ය කළමනාකරණය කරන පාර මේ වගේ වෙයි. පියවර 1. PCOS තියෙනවද කියලා හඳුනා ගන්නවා. පියවර 2. ඒ පුද්ගලයාටම විශේෂිත වුණු අවදානම් සාධක මොනවද කියලා හොයාගන්නවා. ඒ කියන්නේ BMI එකද, ටෙස්ටෝස්ටෙරෝන්ද එහෙම. ඊට පස්සේ පියවර 3. අනේ හොයාගත්ත නිශ්චිත සාධකවලටම ඉලක්ක කරලා නිවාරණ සත්කාර සහ ප්‍රතිකාර සැලසුම් කරනවා. මේකෙන් ප්‍රතිකාර හරිම ඵලදායී වෙනවා. මේ අලුත් විදිහේ ප්‍රවේශයට තාක්ෂණයෙන් ලැබෙන උදව්ව නම් සුළුපටු නැහැ. හිතන්නකෝ අපේ හෝමෝන මට්ටම්, රුධිරයේ සීනි මට්ටම්, ඒ වෙලාවෙම මැනලා පෙන්නන ස්මාර්ට් මුදු පැච් වගේ දේවල්. ඒ විතරක් නෙවෙයි කෙනෙක්ගේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියටම ගැලපෙන්න හදපු විශේෂ ආහාර සැලසුම්. මේ හැම දෙයක්ම මේකට උදව් වෙනවා. ඉතින් අවසාන වශයෙන් අපි මේ විදිහට හිතමු. PCOS වගේ රෝග විනිශ්චයක් කියන්නේ වෙනස් කරන්න බැරි දෛවයක් එහෙම නැත්නම් ඉරණමක් නෙවෙයි. ඒක තමන්ගේ සෞඛ්‍යය වඩා හොඳින් කළමනාකරණය කරගන්න පාර පෙන්නන මාර්ගසිතයමක් විතරයි කියලා හිතුවොත් අන්න ඒක තමයි මේ අලුත් අවබෝධයෙන් අපිට ලැබෙන ලොකුම බලාපොරොත්තුව.